අපේ ගමේ පන්සලේ කඨින පූජෝත්සවය දවසේ. ඉතින් මේ දවස්වල හැම ගමකම වගේ කඨින පින්කම් තියෙන්නේ නැති. කඨින පින්කම් කියන්නේ ඊටමත් උතුම් පුණ්‍ය ක්‍රියාවක්. ඉතින් ඒ වගේම තමයි ගමේ හැමෝම එකතු වෙලා කරන පූජෝත්සවයක්. ඉතින් මට ගොඩාක් ලොකුවට වීඩියෝ කරගන්න බැරි වුණා විශේෂයෙන් කඨින පෙරහැර. නමුත් ඉතින් කඨින පින්කම දවසේ රෑ අපේ පන්සල කොච්චර ලස්සනට තිබුණද කියලා මතක සටහනක් විදිහට මම මේක මගේ YouTube මතක පොතට එකතු කරගන්න හිතුවා. කාලේ ආපස්සට හැරිලා බලනකොට කවදා හරි මට සතුටු හිතේවි. මට හැකි අයරින් මම මේ පින්කම් වලට දායක වෙලා තියෙනවනේ කියලා. ඉතින් දෙයක් කියන්න ඕනේ. පින් කරන්න තවත් ප්‍රමාද වෙන්න හොඳ නෑ. තරුණ වයසේදීම ඒ දේවල් වලට යමු වුණොත් අපිට වයසට යනකොට ඒක පුරුද්දක් වෙනවා. ආයාසයකින් කරගන්න අවශ්‍ය නැති වෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මාව මේ පින්කම් වලට සහභාගී කරගන්නවට මගේ අම්මටත් මටත් මේ වගේ නිදහසේ මේ පින්කම් වලට සහභාගී වෙන්න අවස්ථාව ලබා දෙන්න. මගේ මහත්තයාටත් ඒ වගේම මගේ තාත්තට ඒ හැම දිනකටම මේ පින අනුමෝදන් වෙන්න ඕනේ. මේක ගොඩාක් ලොකු වීඩියෝ එකක් නෙමෙයි පුංචි වීඩියෝ එකක්. ඉතින් ඔයාලත් සැදැහැ සිතින් වන්දනාමාන කරගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. තෙරුවන් සරණයි. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. Oh